මේ කියන්න යන්නේ කාලගුණේ ඉදිරියේදී ඇතිවීමට නියමිත වෙනසක් ගැන කතාවක්. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ඉදිරි ජුනි මාසයේ වන විට එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවට තහවුරු කර තිබෙනවා. මධ්‍යම පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩිවීම එල්නිනෝ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනාවැකි මෙරිල් මෙන්ඩිස් මහතා පවසා සිටියේ සාගර උණුසුම වැඩිවීම සාමාන්‍යයෙන් වායුගෝලයේ වෙනස් වීම වලට බලපාන බවත් එමගින් සුළඟේ සංසරණ රටාව වෙනස් වීමක් සිදුවන බවත්ය. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් වර්ෂාපතනය අඩුවීමෙන් නියඟය ඇතිවන අතර තවත් ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකියි. අපි මේ ගත කරමින් යන්නේ නිකන් රසණයක් තියෙන කාලයක් නොවන බවත් ඉස්සරහට එන්න තියෙන දැවැන්ත වියලි කාලගුණ තත්ත්වයක පෙරවදනක් බවත් මේ අනුව අපට පැහැදිලි වෙනවා. ලංකාවට මාර්තු සහ අප්‍රේල් කියන්නේ කොහොමත් ඉර මුදුන් වෙන අවුරුද්දේ රශ්නේ උපරිමයට යන කාලය. ඒක අපේ සාමාන්‍ය දේශගුණ චක්‍රය. හැබැයි ගෝලීය උණුසුමත් එක්ක මේ රශ්නය දැන් ගොඩක් දරුණු වෙලා. මීට අමතරව එල්නිනෝ තත්ත්වයකුත් මේ කාලයේදීම ලෝකයේ සක්‍රිය වුණොත් අපිට ලැබෙන්න තියෙන වැස්සත් නැති වෙලා ගිහින් මේ රශ්නය විඳව ගන්නම් බැරි තත්ත්වයකට පත් වෙනවා. ලංකාව වගේ රටකට එල්නිනෝ කියන්නේ ඍජු බලපෑම් එල්ල කරන සාධකයක්. අපේ රටේ ප්‍රධාන වර්ෂාපතනයේ ලැබෙන මෝසම් සුළං පද්ධති වලට මේ මගින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. අධික රශ්නයේ හේතුවෙන් වලාකුළු හැදීම අඩුවන නිසා සූර්ය තාපය ඍජුවම පොළොවට පතිත වන අතර මේ නිසා වෙනදාට වඩා වැඩි උෂ්ණත්වයක් සිරුරට දැනෙනවා. ප්‍රධාන වශයෙන්ම නිරිත දිග මෝසම් සුළඟ දුර්වල වීම නිසා ලැබෙන වැසි ප්‍රමාණය අඩු වී යාමෙන් මෙය කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයටත් ලොකු අභියෝගයක් විය හැකියි. ඇතැම් විට එල්නිනෝ බලපෑම නිසා ඊසාන දිග මෝසම් කාලයේදී එනම් වසරේ අගභාගයේදී බලාපොරොත්තු නොවන ලෙස අධික වැසි ලැබෙන්නත් පුළුවන්. මෙය සරලව හිතන්න එපා. මොකද හීට් ස්ට්‍රෝක් ඒ කියන්නේ අධික උෂ්ණත්වය නිසා සිදුවන සිහිනැතිවීම වැනි තත්ත්වයන් නිසා ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. හීට් ස්ට්‍රෝක් එකක් ඇති වෙනවා නම් ඇතිවන රෝග ලක්ෂණ මේවයි. අධික හිස රදය, ක්ලාන්තය, වමනය හෝ රස්නේ තිබීදී දාඩිය දාන්නේ නැත්නම් හැම වියලී ගිහින්නම් ඒ ඉතා භයානකයි. වහාම සෙවණකට ගෙන ගොස් ඇඟ තෙතරදි කඩකින් පිසදා රෝහලට රැගෙන යාම කළ යුතුයි. මේ අනතුරෙන් බේරෙන්න අදම මේ දේවල් කරන්න. පිපාසය දැනෙන තුරු ඉන්න එපා. ඔබට පිපාසය දැනෙන්නේ සිරුරේ ජලය 2% විතර අඩු වුණාම. ඒ වෙද්දි සිරුර අභ්‍යන්තරයේ රත් වී අවසానයි. ඒ නිසා පිපාසය නැතත් පැයකට වරක්වත් වතුර වීදුරුවක් බොන්න. ළමයින්ට සහ වැඩිහිටියන්ට බලෙන්ම වතුර පොවන්න. දහවල් 11ත් සවස 3ත් අතර වේලාව මාරක වේලාවක් කියලා කිව්වොත් හරි. මේ වේලාවට හිරු රැස් ඍජුවම සිරුරට වැදීම ඉතාම අන්තරායකාරකයි. පුළුවන් තරම් ගේ ඇතුළෙම ඉන්න. විශේෂයෙන්ම මේ දිනවල පාසල් ක්‍රීඩා උත්සව පුහුණුවීම් තියෙනවා නම් ඒ ගැන 10 පාරක් හිතන්න. ඔබේ දරුවාගේ ජීවිතය රන් පදක්කමකට වඩා වටිනවා. ඇඳුම් තේරීමේදීත් ප්‍රවේශම් වන්න. කපු හෝ තද පැහැති ඇඳුම් ඇඳීමෙන් වළකින්න. ඒව රස්නේ උරා ගන්නවා. ඒ වෙනුවට සුදු හෝ ලා පැහැති ඇඟට සුළං වදින කපු ඇඳුම් පමණක් භාවිතා කරන්න. සතුන් ගැනත් සිතන්න. ඔබේ සුරතලාට වගේම පාරේ ඉන්න අසරණ සතුන්ටත් තාප්පේ අයිනෙන් හෝ ගේට්ටුව අසලින් වතුර පඳුනක් තබන්න. ඔවුන්ටත් රස්නේ දැනෙනවා. නමුත් ඔවුන්ට වතුර ඉල්ලන්න බෑ.